ඉතින් කොහොමද මගේ යාළුවන්ට? හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. මම නම් ඉතින් ඔන්න ඔයාලා හම්බ වෙන්න ආවේ හරියටම මාස 2කින්. ජනවාරි 1 වෙනිදා බ්ලොග් එක දැම්මට පස්සේ ඔන්න අද තමයි මම බ්ලොග් එකක් වොයිස් කරන්නෙත්. මේ මාස 2 පුරාවට කරපු තවත් ලස්සන වැඩක් තියෙනවා. ඒකත් මම ඔයාලා එක්ක හෙමින් බෙදා ගන්නම්. මම හිතනවා ඔයාලා ඒකට ආස වෙයි කියලා. අද මම ඔයාලට ඔම්ලට් එකක් අලුත් විදිහට දාන්නේ කොහොමද කියලා දෙනවා. මේක හදන්න හොයාගෙන ආවේ නම් මගේ හස්බන්ඩ්. බලමුකෝ යාළුවනේ. ඉස්සෙල්ලම පොල් තෙල් ටිකක් පෑන් එකට දා ගන්නවා. ටිකක් කිව්වට ටිකක් වැඩිපුර දා ගන්න වෙනවා. මොකද මේකේ ඔම්ලට් එක දාන්න අපිට බිත්තර දෙකක් ඕන කරනවා. එකක් තඹපු බිත්තරයක්. ඒ බිත්තරේ මේ විදිහට තෙලේ බැද ගන්න ඕන. ටිකක් ගැඹුරු භාජනයක් වුණා නම් හොඳයි. මේක ටිකක් හොඳට රන්වන් පාට වෙන්න බිත්තරේ බැදගත්තට පස්සේ මේකෙන් තෙල් චුට්ටක් අපි අයින් කරනවා. මොකද තෙල් වැඩිනේ යාළුවනේ. තෙල් ටිකක් අයින් කරලා මේ විදිහට තව බිත්තරයක් හොඳට මික්ස් කරලා ඒ බිත්තරේ උඩට මික්ස් කරගත්තු බිත්තරේ දා ගන්නවා. අපිට මේ විදිහට හදාගන්න ඔම්ලට් එක නූඩල්ස් එක කන්න පුළුවන්. ඉස්සෙල්ලම දාගන්නේ 3-5 කුඩු. ඊට පස්සේ මිරිස් කුඩු දාගන්නවා. ඔයාලගේ හස්බන්ඩ්ලා එක්කත් උයනකොට කොහොමද ඔයාලගේ කිචන් එකේ තත්ත්වය? අපේ හස්බන්ඩ් ඔක්කොම ඉවරුනාට පස්සේ ක්ලීන් කරනවා. නමුත් වැඩ කරනකොට නම් පොඩ්ඩක් ඕනකට වැඩියෙන් හැමදේම හැලෙන්න බලනවා. මිරිස් කුඩු 3-5 ඊට පස්සේ ගම්බිරිස් කුඩු චුට්ටකුත් දාගන්නවා. ඊටත් පස්සේ ලුණු කුඩු ටිකක් දාගන්නවා. කොහොමද යාළුවනේ පෙනුම? ඊට පස්සේ ලුණු, අමු මිරිස්, තක්කාලි මේ තුනම කපාගෙන මේ පැදිලා යන බිත්තරේ උඩට ටික ටික දාගන්නවා. ඊට පස්සේ යාළුවනේ පෑන් එකේ දෙපැත්ත දාලා බිත්තරේ හොඳට බැදුනට පස්සේ කන්න තමයි තියෙන්නේ. හරිම සිම්පල් වැඩක්. ඔයාලත් මේක කරලා try කරලා කාලා බලන්න රස කොහොමද කියලා. ඇත්තටම හරිම රහයි. මගේ හස්බන්ඩ් වීඩියෝ එකකින් දැකලා තමයි යා try කරලා බලුවේ. මම නම් මේ ඔම්ලට් එක කෑවේ නූඩල්ස් එක. ඔයාලත් කාලා බලන්න රස කොහොමද කියලා. ඔයාලත් එක්ක මගේ නූඩල්ස් රෙසිපි එකත් බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මාස 2ක් පුරාවට ඔයාලත් එක්කලා බ්ලොග් එකක් බෙදා ගන්න බැරි වුණු හේතුව මේ වෙද්දි මම වීඩියෝ කරලා තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනින්ම එඩිට් කරගෙන වොයිස් කරලා ඔයාලා එක්ක බෙදා ගන්නවා. මං හරිම නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ ඔයාලා එක්ක ඒ වීඩියෝ ටික බෙදා ගන්න. මගෙත් එක්ක මේ වෙද්දී එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුති කරනවා. මම වීඩියෝ නොදැම්මත්
සබ්ස්ක්‍රයිබර්ස්ලා එක්කෙනා දෙන්න හරි වැඩි වෙච්ච අවස්ථාත් තිබ්බ මේ මාස දෙක ඇතුළත. මට පුදුමත් හිතුණා. ඉතින් මම ඔයාලට හදවතින්ම ස්තුති කරනවා. එහෙනම් යාළුවනේ මේ රසම රස ඔම්ලට් එකේ රස බලන ගමන් අදට මම ඔයාලගෙන් සමුගෙන යන්නම්. ගොඩාක් ස්තුතියි.